අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. දැන් මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බෙන മന്ത്രിවරයාගේ. කලින් අයටත් හම්බෙලා හොඳයි. ඒ ජනාධිපති වැටුපට අමතරව මට മന്ത്രിවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. මම අද ලියුමක් දුන්නා മന്ത്രി විශ්‍රාම වැටුප මට එපා. පටන් ගන්න ඕන මේ රට ආදන්න මතක තියාගන්න. මේ සැඟවුණු ආදායම කොතනකවත් කවුරු හෝ කෙනෙක් දැනන් හිටියද മന്ത്രിවරයා ජනාධිපති වුණාට පස්සේ එයාට മന്ത്രിවරයාට හිමි විශ්‍රාම වැටුප හම්බ වෙනවා. ජනාධිපති වැටුපත් හම්බ වෙනවා. දෙකම සාක්කුවේ දාගෙන හොර පූස වගේ හිටිය ටීම් එක උන්. අනේ මෙම් කට්ටිය එහෙමයි. අපි ඒක දැනගත්ත. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මම හම්බ වෙනවා කියලා. පස්සේ තමයි දැනගත්තේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. දැනගත්ත වෙලේ පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා. මට විශ්‍රාම වැටුප එපා. ඒ වගේම ඇමතිවරු മന്ത്രിවරුන්ට മന്ത്രിවරයා ඇමති වුණාම ඇමතිට වැටුපකුත් හම්බ වෙනවා. മന്ത്രിට වැටුපකුත් හම්බ වෙනවා. മന്ത്രി වැටුපකුත් හම්බ වෙනවා. මෙහෙමනේ මේ වවාගෙන කාලා තියෙන මොන ඔයගොල්ලෝ කවදාවත් හිතුවද මෙහෙම රටක් ඇති කියලා? අපි සාමාන්‍යයෙන් අපි හිතන්න වෛද්‍යවරයා ඉන්නවා. වෛද්‍යවරයා වෛද්‍ය අධ්‍යක්ෂක වෙනවා. අධ්‍යක්ෂක වුණාම එයාට හම්බ වෙනවද වෛද්‍ය අධ්‍යක්ෂක තනතුරේ වැටුප හම්බ වෙනවා. වෛද්‍යවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙම නෑනේ. ගුරුවරයා ඉන්නවා. ගුරුවරයා විදුහල්පති වෙනවා. එතකොට එයාට විදුහල්පති වැටුප හම්බ වෙනවා. ගුරුවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවද? හැබැයි ජනාධිපතිට එහෙම හම්බ වෙනවා. ඔන්න ඒ කියන්නේ Tamanට ලොකු හැඳි තිබුණා බෙදා ගන්න. Taman කැමති විදියට බෙදාගත්තා. ඒ අනුව තමයි മന്ത്രിවරයා ඇමති වෙනකොට മന്ത്രി වැටුපත් හම්බ වෙනවා. ඇමති වැටුපත් හම්බ වෙනවා. අපි තීරණයක් ගත්තා අපේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ മന്ത്രി වැටුප විතරයි. ලියුම් දීලා තියෙනවා. හැබැයි മന്ത്രി වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් හම්බ වෙනවා. മന്ത്രി වැටුපේ മന്ത്രിවරයාට දෙන තෙල් දීමනාවත් අයින් කරලා වැටුප දෙන්නේ. සාධාරණේ ඇමතිවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට රජයෙන් ඉන්ධන දීමනාවක් දෙනවා. ඒ ඉන්ධනාම දීමනාව දෙන ගමන් മന്ത്രിවරයාට ආයෙ ඉන්ධන දීමනාවක් දෙනවා. කැත නැද්ද මේවා මේ රටේ? නෑ අපි മന്ത്രിවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට හිමි ඉන්ධන දීමනාව ගන්නවා. മന്ത്രിවරයාට හිමි වැටුපෙදී ඉන්ධන දීමනාව අයින් කරන්න. සාධාරණ වෙන්න ඕන මේ රටක් හදන්න. අපි කැපකිරීම කරලා තියෙනවා. ඊළඟ මොකද මේ රට වෙනස් කරන්න මේ දේශපාලන වෙනස් වෙන්න ඕන. ඔබතුමා නම් മന്ത്രിවරුන් ලොකු වැටුපක් දෙන්න ඕන කියලා ඉන්න තැනක ස්ථාවර වෙන්න කෙනෙක්. ඔව් අපි මේ රට ගොඩනගලා අපි හැමදෙනාටම වැටුපක් ලබා ගැනීම ඊටම යුක්ති සහගතයි කියලා මානසිකත්වයක් අපිට ඇති වෙනවා. දැන් අපිට තියෙන අපි ජනතාවගේ බදු මුදල් ඊතරම් ප්‍රමාණයක් ලබා ගැනීම යුක්ති සහගත නෑ මේ වෙලාව. යුක්ති සහගත වෙලාවක් අපි හදමු. අපි බලමු මේ වෙලාවේදී. ඒ වගේම සමාවෙන්න മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට පහසු කරනවා. ඒ පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනියනවා. ඊළඟ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනත සංශෝධනය කරනවා. ඒ පනතත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනියනවා. මට හිතෙන පාර්ලිමේන්තුව ඔක්කොම එකතු වෙලා අත උස්සන්න පුළුවන් පනත කීපයක් එයි. ඉක්මනින් ගෙනියනවා. ඒදි සංශෝධනය කරනවා. දැන් අත උස්සලා ඇසෙලා ඉන්නේ. ඊළඟ මා කලින් අයවැය ලේඛනයේදී කිව්වා മന്ത്രിවරු සඳහා දෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණ ආවරණයක් මේක ලක්ෂ 10 බවට පත් කරගත් ඉතාමත් ආර්ථික අර්බුදයේ තියෙන වෙලාවක ආර්ථික විශාල අර්බුදයක් තියෙන වෙලාවක තමයි മന്ത്രിවරුන්ගේ ලක්ෂ 2.5 රක්ෂණය ලක්ෂ 10 දක්වා වැඩි කරේ. අපි කියන තාම ආර්ථිකය හොඳ නැහැ. ලක්ෂ 10 නැවත ලක්ෂ 2.5 දක්වා අඩු කරන්න අගෝස්තු මාසෙ මං හිතන්නේ අවසන් වෙන්නේ ලක්ෂ 10 නේද? ලක්ෂ 10 සඳහා අපි දැන් අගෝස්තු මාසෙ දක්වා බැඳීම තියෙනවා. අගෝස්තු මාසෙන් පස්සේ අපි රක්ෂණය අලුත් කරනකොට ලක්ෂ 10 ලක්ෂ 2.5 දක්වා අඩු කරනවා. තරහ වෙන්න එපා. මම කලින් කිව්වා වාහන පර්මිට් හම්බ වෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා മന്ത്രിවරුන්ට වාහනයක් ලබා දෙන්න ඕන තමන්ගේ දූර කාලයේදී කියලා. අපි මේ ප්‍රතිපත්තියේ ඉන්නවා. නමුත් මේ අයවැය ලේඛනයෙන් අපිට එහෙම වාහනයක් මේ අවුරුදු ලබා දෙන්නත් බෑ. අපි යමු. අපි ඒ ගැන සැලකිල්ලක් කරනවා. ඊළඟ ගත්තොත් අපි අමාත්‍යවරු ප්‍රමාණය 21කට අඩු කරලා තියෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරු ඊට සරල ලෙස අපි ගොඩනගලා තිබෙනවා. අමාත්‍යවරුන් ලබා දෙන නිවාස ආරම ඔක්කොම අයින් කරලා තියෙනවා. මොකක් වෙනින්ද මේ? අපිට අවශ්‍යයි මේ දේශපාලන ස්ථාවරභාවයක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි මම අහන්නේ. එතකොට
මන්ත්‍රීවරුන් දේශපාලන අධිකාරිය මේ රට ගොඩ නැගීම සඳහා යම් කැපකිරීමක් කිරීමේ ආදර්ශය දෙනවා නම් මම හිතනවා රාජ්‍ය සේවකරුත් ඒ සඳහා සූදානම් විය යුතුයි. එහෙම නැතුව අභිමානය වගේ චූටිය වගේ පැටලි පැටලි ප්‍රශ්න කරන්න එපා.